Hi, ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. මුලින්ම චූටි ලිමක් කරනවා වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා. ඒ වගේම වීඩියෝ එකට like එකක් comment එකක් දාන්න යන්න අමතක කරන්න එපා. අද අපි යන්නේ ගාලු කොටුවේ තියෙන පන්සල බලන්න. හැමෝම ගාලු කොටුවේ ගියාට මේ පන්සලට යන්නේ නැහනේ. මේ පන්සල ගොඩක් වෙලාවට පොය දවසට විතරයි ඉස්සරහ ගේට්ටුව ඇරලා තියෙන්නේ. ඔයාලා ගාලු කොටුවේ ගිහපු කෙනෙක් නම් මේ ඉස්සරහම තියෙන බුද්ධ රූපය නම් නිතරම දකින්න ඇති. හැබැයි පන්සල ඇතුළට ගිහින් නැහනේ. ඔන්න ඉතින් පන්සලට ආවා. පන්සලට ඇතුළ වුණ ගමන් මෙන්න මේ චෛත්‍යය තමයි තියෙන්නේ. ඔය උතනින් පේන්නේ බුදුගේ. ඉස්සරහ කොටුව ලස්සනට මෙන්න මේ විදිහට පේනවා. අපි දෙන්න මල්ලෙහි මරන් ආපු නිසා ඉස්සෙල්ලම චෛත්‍යයට මල් පූජා කරා. මෙතනින් එහා පැත්තේ තියෙන බුදුගේ ලොකු සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් තියෙනවා. ඒකේ වීඩියෝ එකට ගන්න අමතක වුණා. ඊළඟට තියෙන්නේ මෙන්න මේ අලුතෙන් හදපු බුදුගේ. මේ බුදුගේත් හරිම ලස්සනයි. ඔය දවසට උනත් කට්ටිය කොටුවට ආවට මේ පන්සලට එන්නේ නැහැ. ඒ නිසා ඇත්තටම ගොඩක් සෙනඟ නෑ මේ පන්සලේ. ඇත්තටම මාරම නිදහස් මේ පන්සල. ඔයාලත් ඇවිත් බලන්නකෝ. ඊට පස්සේ එහා පැත්තේ තමයි බෝධිය තියෙන්නේ. අපි මේ එහා පැත්තට ඇවිල්ලා පහන් පත්තු කරා. අපි දෙන්න කොටුවේ පන්සලට ආවෙත් ටිකක් අවස් වෙලා. අපි ඉතින් හිමින් පහන් හිම පත්තු කරා මේ ඉතින් සුදු මහත්තයා හිමින් පහන් ටික සේරම පත්තු කරපු විදිය. ඊට පස්සේ ඉතින් අපි දෙන්නත් එක්කත් එක පහනක් පත්තු කරා. ඊට පස්සේ ඉතින් අපි දෙන්නත් එක්ක හඳුන් කුරු පත්තු කරා. මේ හඳුන් කුරු පත්තු කරන තැනයි පහන් පත්තු කරන තැනයි තියෙන්නේ අර බුද්ධ රූපෙත් තිබ්බ තැනින් පාරෙන් එහා පැත්තේ තියෙන බෝධිය ළඟ. එතනත් ඉතින් ඇත්තටම නිදහස්. හොඳට ඉඩක් තියෙනවා පහන් පත්තු කරන්න දෙතර. මෙතන බෝධිය ඇතුළෙත් හොඳට නිදහසේ වාඩි වෙලා ඉන්න ඉඩ තියෙනවා. ඉස්සරහට පෙන්නන්නම්කෝ එතන. ඔන්නෝයි පේන්නේ අපි කලින් ගිහපු චෛත්‍යයි බුද්ධ රූපේ තිබ්බ තැන. මේ තමයි බෝධිය තියෙන තැන. මෙතන නිදහසේ වාඩි වෙලා බුදුන් වඳින්න ඕන තරම් ඉඩ තියෙනවා. මේ තිබ්බේ ඉතින් කොටුවේ කට්ටිය හවසට සෙල්ලම් කරන තැන. මෙතන තියෙන පොඩි ගල් තලාවක්. එතන ඉතින් වාඩි වෙලා ඉන්න හොඳට ඉඩ තියෙනවා. මේ ඉතින් අපි දෙන බුදුන් ඇඳලා ඉවර වෙලා එතන වාඩි වෙලා හිටපු වෙලාවේ. එතන ටිකක් වෙලා ඉඳලා ඉවර වෙලා අපි දැන් ඉතින් ගෙදර එන්න ආවා. මේ ඉතින් හවසට ගාලු කොටුවේ කට්ටිය සෙල්ලම් කරන විදිය. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.